ඔයාලා සියලුම දෙනාට සුබ උදෑසනක් කියලා මම මේ වීඩියෝ එකෙනුත් ධර්මයේ පිළිබඳවත් ආකර්ෂණ විද්‍යාව පිළිබඳව ජීවිතයේ යථාර්ථය ගැන සඳහන් කළා දේශනාවක් කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් මෙහෙමයි. අපි දැන් අර ආකර්ෂණ විද්‍යාව ගලන්ට සෑහෙන වැදගත් ජීවිතේ. දැන් නව පරපුරට රැකී රස්තාවකට ගියහම තමන්ගේ ජීවිතේ කොහේ හරි ස්ථානයකට ගියන් හැසිරෙන ආකාරය ගැන දැනගන්න. එයින් ප්‍රතිඵලයක් ගන්න මේවා අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මෙහෙමයි. දැන් අපිට වැඩකට නැති විදිහට අපි කතා බහ කර කර ඉන්නවා නම් ඇත්තට මේක වැඩක් නැහැ. කිසිම අර්ථයක් නැති ඔය මිනිස්සු කියන්නේ කතා කර කර ඒ කියන්නේ කිසිම වැඩකට නැතුව ඔහේ අර බහූත කිව්වා ඉන්නවා දවස නැති කරගන්න. ඒ කියන්නේ දවසේ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. දවසේ මිනිස්සෙක් වශයෙන් නිකං කාලේ අපතේ දානවා. එතකොටත් ආකර්ෂණී බිඳිනවා. ඒ වගේම දැන් අපි බොරු කියා ඇවිදින මිනිස්සුන්ට ආපෝ මේ මිනිස්සයාට දැන් කට ඇරියොත් බොරු කියන්නේ කියලා නිකන් විහිළුවකට ලක් වෙලා නිකන් වාතයක් වගේ වෙනවා සමාජෙට. අනේ බොරු කට ඇරියෝ කියන වැඩක් නැහැ මල වාති ආවහන් කියන්නේත් නැහැ බොරු කියනවා කියලා වෙනවනේ. එහෙම යාළුවොත් ඕනේ තරම් ඔයගොල්ලෝ අතරත් ඇති අපතරත් හිටපු අය ඉන්නවා. ඉතින් එහෙම අය ඉන්නවා. ඒකට එතනිනුත් ආකර්ෂණීය බිඳෙනවා. කියන්නේ ආකර්ෂණයක් කියන්නේ මේ කෙනෙක්ට සිත පැහැදෙන සුළු සිත ඇද ගැනීමක් වගේ දෙයක්. මේක ලස්සනින්ම විතරක් පාටින්ම විතරක් වෙන දෙයක්ුත් නෙමෙයි. තමන්ගේ ක්‍රියාකලාපයන් ඒ පින්බලයට වෙන දෙයක් ඒක. පිරිස් ආකර්ෂණයක් ඇති වෙන්නේ. අපි කියමු ඔයගොල්ලෝ පොලිටිකල් කරනවා කියලා. එතකොට ඔයගොල්ලෝ උසස් පහත් සියලු දෙනාම සමානත්වතාවයෙන් හිතලා මේ වැඩ කරන්නේ. එහෙමනේ. ගොඩාක් ඉතින් ජීවිතේ ගොඩක් අයට දුක් පැත්තකින් තමයි ගැම්මක් හම්බෙන්නේ. දැන් පොහොසත් අයට වඩා ලෝකෙ වැඩියෙන් ඉන්නේ දුප්පත් අය. නමුත් ගොඩාක් අය දුප්පත් අයගෙන් පැවැත්මක් හදාගෙන පොහොසත් අය අල්ලගෙන ඊට පස්සේ දුප්පත් අය අමතක කරනවා. අන්න එතකොටත් ඒගොල්ලන්ට කාලෙකදී අර පිරිහීමට ලක් වෙනවා. මොකද අර එහෙම එනකොට මේ වෙනස ඕනි මිනිසියට තේරෙන්න ගන්නවා. තමන්ගේ වෙනස ඒක කාර්ය බහුලත්වයේ කියන එක වෙන දෙයක්. නමුත් තමන් හිතාමතා කරනකොට දෙයක් මේ වෙනවා. ඉතින් ඒක හොඳ නැහැ. කවුරුණත් තමන් මුල අමතක කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන එක අර කෘතගුණ සලකන්න කියලා. දැන් බෝධීන් වහන්සේටත් සතිය පුරාවට බුදුරජාණන් වහන්සේ සමාධියටපත් වෙලා දැස් නොපෙළහෙලා බෝධියට කෘතගුණ සලකලා තිනවා. මට බුදු වෙන්න ශක්තියක් ලබා දුන්න මේ බෝධීන් වහන්සේට කියලා කෘතගුණ සලකලා ඉඳලා තියෙනවා. ඒක ඕගොල්ලෝ බුද්ධ ඉතිහාසයේ කියවනකොට ඔයගලන්ට ඒක ඕනෙම කෙනෙක් දන්න දෙයක්. ඉතින් අන්න ඒ වගේ තමයි. සබහා ධර්මයට උනත් තමන් ඉන්න ස්ථානෙට උනත් තමන් පාවිච්චි කරන වාහනේට උනත් තමන්ට ශක්තියක් දුන්න ජනතාවට උනත් ඔයගොල්ලෝ ගෞරවයක් නිහතමානී තත්වයකින් ගෞරව කරන්න පුරුදු වෙන්න. අර නිර්හංකාරභාවය තමයි ගොඩක්ම ආකර්ෂණයට හේතු වෙන්නේ. අර උද්දච්චකම් මාන්නකම් අහංකාරකම් වලින් පිරිච්ච මිනිසුන්ට අර ඒවා බොරුවට මාව පෑවොත් ඒක ඇත්ත හෙළි වෙනකොට මිනිසුන්ට එපා වෙලා ඒ මිනිස්සු අතහැරලා දානවා. මොන පැත්තෙන් යන්නේ කිසිවත්. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් පුළුවන් තරම් අපිට යමක් ජීවිතේ ලැබෙනකොට මේ අපි ඒකෙන් මේ නිහතමානීව බුද්ධි ඉඳලා නිහතමානීව මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වන්න. අන්න ඒකයි වැඩි. අර කපටි කෛරාටික කම් කරොත් බොරු රංගපෑම් රංගනයේ යෙදුනොත් ඒ මිනිස්සු පිරිහෙනවා ඉක්මනින්. මොකද ඒක මිනිස්සු අවබෝධ කරගත්තා. අර මං උනත් ওই වීඩියෝ වලට සමහර අයගේ මේ ඔය මාධ්‍ය වල තියෙන එකට හොඳ කියන්න ගිහිල්ලා මමත් බය වෙලා ගිය එකපාරට ඉතින් මේවා මේ අපි මේ මොකද මේ ඥාන ශක්තිය වලින් බලලා කියනවා නෙමෙයි අර දැකපු දෙයට හොඳ කියන්න ගිහිල්ලා අන්තිමට එහෙම නරකට පැරුණ මිනිස්සෙක්ට හොඳ කියන්න ගිහිල්ලා මහත් ගොඩක් බය වුණා. බය වෙලා ඊපස්සේ මම මේ වීඩියෝ එක පවා අයින් කරා. ඉතින් අර අද කාලේ එහෙම සමහර අය අර
නියම ප්‍රතිරූපේ නෙමෙයි දක්වන්නේ. ඒක රංගනයක් විතරයි. ඉතින් එහෙම සැබෑ තත්ත්වය දැනගත්තහම මිනිස්සුන්ට එපා වීමක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද අර හදවතින්ම එක හිතකින් තමන් ඉන්න ඕනේ. මිනිස් ලෝකයට පෙන්වීම නෙමෙයි තමන් දෙයක් තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම මේ කිසිම දෙයකට මේ ලොකුකම් පෙන්නලා අහංකාරකම් මැරම් ඇත්ත වශයෙන්ම වැඩක් නැහැ මේ ජීවිතේ. අපි සුළු කාලයක් මේ මිනිස්සෙක් වශයෙන් ප්‍රත්‍යක්ෂණව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම එකේ තමන් තේරුම් ගන්න ඕනේ. තමන්ට ඕන විදියට මේ ඉසක හැටික හැමදාම අලුවට තියෙන්නේ නැහැ. සුදු වෙනවා. දත් ටික වැටෙනවා. හැම රැලි වැටෙනවා. වයසට යනවා. ඉතින් ඉන්න කාලේ හොඳක් පිනක් දහමක් කරගෙන ඉන්නවා නම් සෑහෙන වටිනවා කියන එක තේරුම් ගන්න. මෙහෙමයි මිනිස්සු වුණාම අංග සම්පූර්ණ නැහැ මේ ලෝකේ කවුරුත් නැහැ. ටිකින් ටික වැරදි අයින් කරගෙන තමන්ට පුළුවන් හැම දෙයක්ම හොඳ පැත්තට හැරෙන්න. දැන් ওই මත්ද්‍රව්‍ය වලට එහෙම හැරිච්ච අය වුණත් මේ යාලට තියෙන්නේ දැන් තමන්ට තමන් විතරයි. දැන් ඒගොල්ලෝ ඕවා කරනකොට කවුරුවත් එපා කිව්වත් තමන්ට ඕන හින්දා තමන් මේ ඒවා කරා කියන්නකො. ඉතින් ඒ වගේ ඒවා අයින් වෙන්න නම් ඒ වගේ ඒ පුනරුත්ථාපන කඳවුරු වලට හරි ගිහිල්ලා ඔයගොල්ලෝ මොනවා හරි කළා ඒ දෙයින් මිදෙන්න. ඔයගොල්ලෝම ඕන එක දැනගන්න. අනිත් අය කරනකම් බලා ඉන්න එපා. තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. ඒ කියන්නේ ඇත්තටම වැඩක් නැති දේවල් වලින් අයින් වෙන්න. දැන් ඔයගොල්ලන්ට මත්ද්‍රව්‍ය වලට යන්නේ නැතුව තමන්ට පුළුවන් ස්පෝර්ට් වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ දුවන්න පුළුවන්, ස්විමින් වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ රනින් නැත්තම් ඇවිදින්න පුළුවන් විනෝදාංශයක් විදිහට තමන්ට එක්සර්සයිස් එකනේ වටිනාකමක් ජීවිතේට ඇති වෙන දේවල්නේ. බැඩ්මින්ටන් ගහිය හැකි, ටේබල් ටෙනිස් ඕන දෙයක් තියෙනවනේ. ක්‍රීඩාවල් තියෙනවා. කැරම් වගේ දෙයක්, දාන් වගේ දෙයක් ඇදලා හිත සතුටු කරගන්න. මත්ද්‍රව්‍ය වලින්ම මේ සතුටක් බලාපොරොත්තු වෙන ඇයට ලොකු අමාරුවක වැටෙනවා අන්තිමට. මේ හින්දා ඒවා කන්ට්‍රෝල් කරන්න. සමහර අයට මල ගයක් වුණත් බොනවා, මගුල් ගයක් වුණත් බොනවා, උත්සවයක් වුණත් බොනවා. ඒක තමයි මුල්ම කරගන්නේ. ඒක නිකම් ඒ පැත්තට මානසිකව හැරිලා ඉන්නේ. ඇඟ හුරු කරගෙන ඉන්නේ. ඉතින් එහෙම එපා. හැම වෙලේම මේවට වහල් වෙන්න එපා. දාලා හිටලා Tamanට මේකක් හොඳයි කියනවා නෙමෙයි ඕනෙම නම් ගත්ත කෙනෙක් හැම වෙලෙම එක මේ දිනචරියාවක් කරගන්න එපා. කොතෙන්ට ගියත් දින ඒක තමන් දන්නේම නැහැ තමන්ගේ ආයුෂ අඩුවීමකට ලක් වෙනවා. විනාශයටපත් වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් මේ කොච්චර දේවල් තියනවද කරන්න ඔය මාසල් ආර්ට් වගේ දෙයක් කර හැකි, යෝග භාවනා කර හැකි, භාවනා කර හැකි, මෙඩිටේෂන් පැත්ත දියුණු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. කොච්චර දේවල් තියෙනවද ඔය ට්‍රිප් එකක් ගිහිල්ලා අටමස්ථාන වැඳලා සබහා ධර්මෙතෙන් සබහා ධර්මෙ දිහා බලලා සතුටු වෙන්න. කොච්චර දේවල් මේ ශ්‍රී ලංකාවේ ලස්සන පැති තියැලි තියෙනවා. ඉතින් දැන් අපි වයසට ගියහම දැන් අපිට පිරිමියෙක්ගෙයි ගෑණි කෙනෙකුයි අතර තියෙන ආකර්ෂණයකට තියෙන තරුණ වියේදී ඉතින් සිත් ඇද ගන්න සුළු වුණාම ඉතින් පිරිමියට ගැහණු කෙනෙක් ගැන සිත යනවා. ඊට පස්සේ ගැහැණු කෙනෙක්ට පිරිමි කෙනෙක් ගැන සිත යනවා. ඉතින් එහෙම තියෙනවා. එහෙම නැති කාලයක් වුණා සබහා ධර්ම බල දිහා බලලා හරි ඔයගොල්ලෝ සතුටු වෙන්න හිත හදාගන්න. මොකද එතකොට වයසට ගියහන් කවුරුත් ඒ විදිහට බලන්නේ නැහැ. ඕනනම් අනේ පව් කියලා බලයි. ඒ වගේ. ඉතින් අර කරුණාව, මුදිතාව, මෛත්‍රිය කියන දේවල් ගත්තත් මේ දැන් අපි කියන්නේ කරුණාව කියන්නේ දැන් අපි ලස්සන්ට බලු පැටියා කාලේ අනේ චූටි පැටියෝ කියලා ඉතින් බදාගෙන හුරතල් කරලා ලොකු වුණානුත් ඉඹිනවා මේවා කරනවා. ඉතින් වයසට ගිහින් ලොම් ටික හැලිලා මෙයා වුණා උන් පැත්තකට දානවා. සමහර අය කොහේ හරි පාරකට ගිහින් දානවා. එහෙම නැතු උන්ට ඒ අවසාන කාලෙදී වුණත් ඉතින් බදාගෙන අනේ පැටියෝ කියලා ඉඹින්න බැරි වෙන්න සයිස්ති ආවත් තමන් පැත්තකට ගිහින් උන්ට වෙනසක් කරන්නේ නැතුව ඒ හැම කන්න බොන්න ටික දීලා මැරෙනකම් සලකන්න. අපි වගේ ඒ ජීවිතය ගැනත් බලන්න අපි සතුටු කරා නම් ඒ සතාට වුණත් අන්තිම මොහොතේ වෙනස්කමක් කරන එක මහා පාප කර්මයක්. එහෙම කරන්න එපා. එහෙම ගොඩාක් කරන අය ඉන්නවා. ඉතින් එහෙම නැතු ඒකත් ඒක තමයි කරුණාව කියන්නේ. තව දෙයක් තමයි දැන් අහිංසක මේ දුගී දුප්පත් ළමයි කවුරුවත් මේ වඩා ගන්න කරුණාවක් දක්වන්න කැමති නැහැ. ලස්සනට ඉන්න හොඳට ඉන්න ළමයි තමයි වඩාගෙන හුරතල් කරන්නේ. එහෙම නෙමෙයි දෙන්නටම එක සමාන වෙන්න ඕන දරුවෝ. ඉතින් ඒ වගේ තමයි කරුණාව කියන්නේ. මුදිතාව කියන්නේ අනුන්ගේ සතුට බලලා Taman සතුටු වෙන්න පුළුවන් වෙනවා.
අපි ඉතින් මේ මිනිස්සු ගොඩාක් ඊර්ෂ්‍යාකම් කරන මිනිස්සු ඉන්නවා. අපිට මොකද එහා ගෙදර ගෙනා හෙලිකොප්ටරයකින් ගියත් අපිට මොකද? අපි මොකටද ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ? අපි සතුටු වෙන්න නම් අර මිනිස්සු යනවා ෂම්මාරු හෙලිකොප්ටරේ අර ඉන්නේ කියලා අර මරු වාහනේ. ඈ මරු බයිසිකලේ කියලා සතුටු වෙන්න ඕනේ මරු ත්‍රිවිල් එක හොඳයි. මේ මිනිස්සුත් කාලා බීලා ඉන්නේ පෑ අපි වගේ කියලා අන්න එහෙම හිතන්න ඕනේ. සමහර අය හිතන්නේ තමන් විතරයි කන්න බොන්නේ තමන් විතරයි සැප විඳින්න ඕනේ. අනිත් මිනිස්සු මේවා කරනවා නම් ඒක බලා ඉන්න බැරි කමක් වෙනවා. අන්න ඒක තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒ කියන්නේ මුදිතාව නැතිකම. ඒක. ඉතින් ඒ වගේ අර මෛත්‍රිය කියන්නේ ඉතින් තමන් අනිත් කෙනා ගැනත් කරුණාවන්තෙන් ආදරෙන් සලකනවා කියන එක. අන් අයට මෛත්‍රී කරන්න කියන්නේ ඒකයි. අනුකම්පා සහගතව ආදරෙන් කරුණාවෙන් කියන ඔය හැමදේම මුදිතාවෙන් මේ සැලකීම. ඉතින් එකම අනුවර්තන පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි ඒවා එහා මෙහා වෙන්නේ. උපේක්ෂාව කියන්නේ සමසිතින්. ඒ කියන්නේ දුකක් ඇති වුණත් සතුටක් ඇති වුණත් ඒව වැඩිපුර දඟලන්නේ නැතුව මැද ඉඳන් ඒක බුද්ධි විඳිනවා. ඒ කියන්නේ ඒව වුණා එහෙම වුණා කියලා අර එක පැත්තකට නැමිලා නිකන් අර ඕනවට වඩා මේ හිත දමනයක් නැතුව දඟලන්නේ නැහැ. දැන් සතුට වෙනකොට ඉවරයක් නැතුව දුක් වෙනකොටත් ඉවරයක් නැතුව දුක් වෙනවා. එහෙම නෙමෙයි මැද මාවතක මේ දෙකේම අනිත්‍යතාවයකුත් තියෙන හින්දා මධ්‍යස්ථව. ඒ කියන්නේ හිතලා ඕනවට වඩා මේවා වෙන්නේ නැතුව ඒක පාලනය කරගෙන ඉඳීම තමයි උපේක්ෂාව කියන්නේ. මැද මාවතට යනවා කියන්නේ. ඉතින් මේ වගේ කරුණු තියෙනවා. ඉතින් මේ අර ඒවා අපි යථාර්ථය කියන්නේ ජීවිතේ ඒකයි. නිවන් දකින්නම මිනිස්සු සමහර අය ආස නැහැනේ. මරුණට පස්සේ නිවන් දකින්න කියලා ගැහුවට. ඉතින් මෙහෙමයි නිවන් දකින්න නැති වුණත් දේව ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුස්ස ලෝකේ හරි අංග සම්පූර්ණ ලෙස සප සම්පත් තියෙන ඔයගොල්ලෝ පින් කරන්නේ. මේ පොඩි කාලය ඇතුළත මිනිස්සුන්ට කපටි කෛරාටිකම් කරන්නේ නැතුව හොර වැඩ කරන්නේ නැතුව පුළුවන් තරම් Taman සාමකාමීව හොඳින් ඉඳලා ධර්මය අදහලා Taman අදහන ධර්මයක් අදහලා ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි වටින්නේ. උතුම්ම ජීවිතයක් කියන්නේ ඒක. අහිංසක මිනිසුන්ට පුළුවන් තරම් උදව් කරන්න. මිනිසුන්ට තලා පෙලන්න හොඳ නැහැ. මොන දේශපාලනයක් ආවත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් බලනවා නම් ඒක තමයි වටින්නේ. මම නම් දේශපාලන කතා කරන්නවත් කැමති සබ්ජෙක්ට් එකක් නෙමෙයි. පොලිටිකල් පැත්ත කියන්නේ ඉතින් මම ඒවා ගාව ගන්නෙත් නෑ මේවට. නමුත් කොයි ආවත් ඒක හිතන්න ඕනේ. අපි දුප්පත් මිනිස්සුන්ට සහනයක් වීම තමයි ලොකුම දේ. මොකද දුප්පත් මිනිස්සුන් ලෝකෙ වැඩියෙන්ම ඉන්නේ. මේ මිනිස්සුන්ට සහනයක් වෙනවා කියන්නේ මේ මිනිස්සුන්ට මේ ලොකු බලාපොරොත්තු නැතත් කාලා බීලා හරි ඉන්න රටක් ලෝකයක් තියෙන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඉතින් එහෙමනම් නැවත සාකච්ඡාවකින් හමු වෙනතුරු ඔබ සැමට බුදු සරණයි දේවී පීඨයි කියලා මගේ සාකච්ඡාව අවසන්.